අද අපි බලමු ගුරු විභාග සඳහා අනිවාර්යෙන්ම දැනගෙන යන්න ඕන තවත් වැදගත් කරුණු 15ක්. ශ්‍රී ලංකාවේ වැඩිම ගුරු පුරප්පාඩු පවතින විෂය ධාරාව කුමක්ද? ශ්‍රී ලංකාවේ වැඩිම ගුරු පුරප්පාඩු පවතින විෂය ධාරාව තමයි උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව. උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව තමයි වැඩිම ගුරු පුරප්පාඩු සහිත විෂය ධාරාව. අන්තර්කරණ අධ්‍යාපනය යනු කුමක්ද? ඉන්ක්ලූසිව් එඩියුකේෂන් කියලා කියන්නේ මොකක්ද? අන්තර්කරණ අධ්‍යාපනය යනු විවිධත්වය නොසලකා සියලුම ළමයින්ට අධ්‍යාපනික අවස්ථා ලබා දීමේ ක්‍රියාවලියක්. අන්තර්කරණ අධ්‍යාපනය කියලා කියන්නේ විවිධත්වය නොසලකා සියලුම ළමයින්ට අධ්‍යාපනික අවස්ථා ලබා දීමේ ක්‍රියාවලියක්. දෙමළ භාෂාව පරිපාලන භාෂාවක් කළ වර්ෂය කුමක්ද? දෙමළ භාෂාව පරිපාලන භාෂාවක් කරපු වර්ෂය තමයි 1988. 1988 දී තමයි දෙමළ භාෂාව පරිපාලන භාෂාවක් කරපු වර්ෂය. ඊළඟ ප්‍රශ්නේ කන්නංගර ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ කුමක්ද? කන්නංගර ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ තමයි සියලු සිසුන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම. සියලු සිසුන්ට සමාන අධ්‍යාපන අවස්ථා ලබා දීම තමයි කන්නංගර ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ. සැමට ද්විභාෂා අධ්‍යාපනය යනු කුමක්ද? සැමට ද්විභාෂා අධ්‍යාපනය කියලා කියන්නේ සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්නා ගමන්ම ඉංග්‍රීසි මාධ්‍යනුත් ඉගෙන ගැනීම. සිංහල හෝ දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්නා ගමන්ම ඉංග්‍රීසි මාධ්‍යනුත් ඉගෙන ගැනීම තමයි ද්විභාෂා අධ්‍යාපනය කියලා කියන්නේ. මුස්ලිම් පාසල් නගා සිටුවීමට සිද්ධි ලෙබ්බේ මහතාට සහාය වූ විදේශිකයා කවුද? මුස්ලිම් පාසල් නගා සිටුවීමට සිද්ධි ලෙබ්බේ මහතාට සහාය වූ විදේශිකයා තමයි ඔරාබි පාෂා. ඔරාබි පාෂා තමයි මුස්ලිම් පාසල් නගා සිටවන්න සිද්ධි ලෙබ්බේ මහතාට සහාය වෙච්ච විදේශිකයා. ජාතික පාසල් 10 යෝජනාව ආරම්භ කළ වර්ෂය කුමක්ද? ජාතික පාසල් 10 යෝජනාව ආරම්භ කරපු වර්ෂය තමයි 2020. ළමා මිතුරු පාසල් සඳහා ආධාර ලබා දෙන ආයතනය කුමක්ද? ළමා මිතුරු පාසල් සඳහා ආධාර ලබා දෙන ආයතනය තමයි යුනෙස්කෝ සංවිධානය. යුනෙස්කෝ සංවිධානයෙන් තමයි ළමා මිතුරු පාසල් සඳහා ආධාර ලබා දෙන්නේ. NVQ වල උපාධියට සමාන මට්ටම කුමක්ද? NVQ වල උපාධියට සමාන මට්ටම තමයි NVQ 7. NVQ 7 තමයි උපාධියට සමාන මට්ටම. පාසලක් විවෘත කරන්න බන්ධනාගාරයක් වසා දමයි. මේක කාගේ කියමනක්ද? පාසලක් විවෘත කරන්න බන්ධනාගාරයක් වසා දමයි. මේක කාගේ කියමනක්ද? මේක මහත්මා ගාන්ධිතුමාගේ කියමනක්. දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය පිහිටි රට කුමක්ද? දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය පිහිටියේ ලංකාවේ. ශ්‍රී ලංකාවේ තමයි දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය පිහිටලා තියෙන්නේ. ලංකාවේ වැඩිම ජාතික පාසල් ප්‍රමාණයක් තියෙන දිස්ත්‍රික්කය කුමක්ද? ලංකාවේ වැඩිම ජාතික පාසල් තියෙන දිස්ත්‍රික්කය තමයි කොළඹ දිස්ත්‍රික්කය. කොළඹ දිස්ත්‍රික්කයේ තමයි වැඩිම ජාතික පාසල් ප්‍රමාණයක් තියෙන දිස්ත්‍රික්කය. ශ්‍රී ලංකාවේ දැනට වෛද්‍ය පීඨ ඇති රජයේ විශ්වවිද්‍යාල ගණන කීයද? ශ්‍රී ලංකාවේ වෛද්‍ය පීඨ ඇති රජයේ විශ්වවිද්‍යාල ගණන 11. ශ්‍රී ලංකාවේ ගුරුවරු නැගීමට ලක් කරන සම්මාන උල්ල කුමක්ද? ශ්‍රී ලංකාවේ ගුරුවරු නැගීමට ලක් කරන සම්මාන උල්ල තමයි ගුරු ප්‍රතිභා. ගුරු ප්‍රතිභා තමයි ගුරුවරු නැගීම කරන සම්මාන උළෙල. ලෝකයේ මානව හිමිකම් පිළිබඳ පළවෙනි ලියවිල්ල කුමක්ද? ලෝකයේ මානව හිමිකම් පිළිබඳ පළවෙනි ලියවිල්ල තමයි 1215 මැග්නා කාටා කියන ලියවිල්ල. 1215 මැග්නා කාටා තමයි මානව හිමිකම් පිළිබඳ ලෝකේ පළවෙනි ලියවිල්ල.